තාත්තා හරි පුදුමාකාරයි. අම්මා ළමයි තුරු කරගන්නේ පපුවට. හැබැයි තාත්තා ළමයි තුරු කරගන්නේ හදවතට. පපුවට වඩා හදවතට දැනෙනව ඇතුලේ. තාත්තා කොච්චර අඬනවද? හැබැයි පේන්න අඬන්නේ නැහැ. නොපෙනෙන්න හඬන එක තමයි තාත්තගේ වැඩේ. මොකද තාත්තා අඬනවා දැක්කොත් ගෙදරම සලිත වෙලා යන්නේ. තාත්තා කෙනෙකුට ඕන වෙලාවක බැහැලා යන්න පුළුවන්. මොකද අපි හිතන් ඉන්න ඕනේ තාත්තගේ හිතේ ඇතුලේ අපි කෙරේ ආදරයක් සෙනෙහසක් නැහැ කියලා. නෑ, ඒක තිබුණට ඒක හිර කරගෙන තද කරගෙන ගෙදරින් එළියට බැහැලා පිටරට යන්න පුළුවන්, වෙන තැනකට යන්න පුළුවන්, වැඩපලකට යන්න පුළුවන්, රස්සාවකට යන්න පුළුවන්. එළියට බැහැලා උදේ ගියාට පස්සේ හවස ගෙදර එනකොනොත් අපිට තාත්තව දකින්න නෑ. තාත්තට අපිව දකින්නත් නෑ. ඉතින් මේ කැපකිරීම කරන්න පුළුවන්. අම්මලා කැපකිරීම කරන්නේ නැහැ කියන එක නෙවෙයි කියන්නේ. අම්මලා ඕන තරම් කැපකිරීම කරනවා. හැබැයි තාත්තලාට අපිව දාලා ගිහිල්ලා කැපකිරීම කරන්න පුළුවන්. මොකද අපිව දාලා ඉන්න කාල සීමාව තුළදී එයා හොයාගන්න ටිකෙන් අපි ගොඩක් සතුටු වෙන නිසා. ඒ නිසා අප්පච්චි කෙනෙක් කියලා කියන්නේ, තාත්තා කෙනෙක් කියලා කියන්නේ මේසා වටින විශාල වටිනාකමක් තියෙන කෙනෙක්.